අද යමුද මාත් එක්ක අපේ තාත්තගේ බර්ත්ඩේ එක සමරන්න. ඉතින් මෙදා පාර අපි ගියේ මාරවිල ක්ලබ් පාම්බේ හොටෙල් එකේ ලන්ච් බුෆේ එකට. ක්ලබ් පාම්බේ කියන්නේ මුහුදයි කලපුවයි දෙකේම අත්දැකීම එකම තැනකින් ලබා ගන්න පුළුවන් විදිහට හදපු 4-star resort එක. අපි week end එකක ගියපු නිසා බුෆේ එක රුපියල් 5500ක් වුණා. හැබැයි ඔයගොල්ලෝ week day එකක යනවා නම් ඔයගොල්ලන්ට රුපියල් 5250ක් විතරයි. බුෆේ එක දවල් 12:30 ඉඳන් 2:30 වෙනකන් ඔව්. හැබැයි අපි යනකොට නම් පැයක්ම පරක්කුයි. ඊට වඩා ලොකු crowd එකකුත් හිටියා. මේක තමයි ඉතින් අපිට හම්බුන table එක. So starting off with the bread and soup corner. මෙතන soup වර්ග දෙකක් තිබ්බා. sweet corn and egg soup එකයි creamy mushroom soup එකයි. Then moving to the salads corner. salad varieties ගොඩක් තිබුණා. ඒ වගේම ඔයගොල්ලෝ customize කරලා හදා ගන්න පුළුවන් විදිහටත් ingredients තියලා තිබ්බා. mains ගත්තම mutton biryani, chicken fried rice, fried seafood live station එකක්, pasta station වගේ varieties කීපයක් එක්ක ශ්‍රී ලංකන් corner එකකුත් තිබ්බා. කොළඹ හොටෙල්ස් වල වගේ ලොකු වෙරයිටි එකක් නැති වුණාට කටට රහට ලුණු ඇඹුල්ලාතුව තිබ්බ කැම ටික රසට තිබ්බා. දැන් ඉතින් එන්නේ කවුරුත් වැඩියෙන් ආස කරන ඩෙසර්ට් සෙක්ෂන් එකට. ඒක නම් මාරම කලර්ෆුල් වට තිබ්බා. කප් කේක්, velvet cake, වටලප්පන්, English fruit trifle, fruit salad, curd, ice cream and many. මේ music group එක ගැන කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ පටන් ගන්න වෙලේ ඉඳන් ඉවර වෙනකම් song selection එක මාර. අපේ අම්මි කියනවා වෙඩින් එකට ගෙන්නවත් partner. So here's my first plate, second plate. කියන්නම තිකුණා salads corner එකේ sashimi and roasted chicken වගේ ඒවත්. මං ආසමුනේ මෙන්න මේ ස්පැගටි එකටයි ලයිව් ස්ටේෂන් දාලා තිබ්බ මික්ස් ෆ්‍රයිඩ් සීෆුඩ් එකටයි. සීෆුඩ් එක නම් කොච්චර රහ වැටුණාද කිව්වොත් ෆෝර්ත් ප්ලේට් එක හැටියට වෙනම ගිහින් බෙදාගෙන ආව සීෆුඩ් විතරයි. දැන් නම් ඉතින් බඩ පිරලා වුණාට ඩෙසර්ට් එකටත් කොහොම හරි වගේ කියන්න එපා. ඩෙසර්ට්ස් වලින් මම වැඩියෙන්ම ආස උනේ වටලප්පන් එකටයි ෆෘට් ට්‍රිෆල් එකට. චොක්ලට් කේක් එක නම් ටිකක් ඩ්‍රයි. බනානා පුඩින් කියලා තිබ්බට ඒක ඇත්තම බනානා කේක් එකක් වගේ හැබැයි හොට්. ඒ ඔක්කොම කාලේ ඉවර වෙලා අපේ තාත්තගේ බර්ත්ඩේ කේක් එක කපන්න තැනක් ලෑස්ති කරලා දෙනකන් අපි ඉතින් චුට්ට වෙලාවක් කයිය ගහන් හිටියා. ඔය නතරෙම ඉතින් මම පොඩ්ඩක් වටේ ඇවිදින්නත් ගියා. ලගුන් එකත් එක්ක මේ හොටෙල් එකේ මාර කාමින් වයිබ් එකක් තියෙනවා. මේ හොටෙල් එකේ අක්කර 22ක් තියෙනවලු. ලගුන් එකේ ඔරු පදින්න කැමති කවුරු හරි ඉන්නවා නම් මෙතන ඒක කරන්නත් පුළුවන්. ඔන්න ඉතින් හොටෙල් එකේ කට්ටිය බැලුන්ස් වගේක් තියලා කේක් කපන්න තැනක් ලෑස්ති කරලා. That was so nice of them. කිසිම එක්ස්ට්‍රා charge එකක් නැතුව තමයි ඒගොල්ලෝ ඒ විදිහට තැන ලෑස්ති කරලා දුන්නේ. ඇත්තම මේ රිසෝට් එකේ hospitality නම් ගොඩක් හොඳයි. අපේ තාත්තිට මේ බර්ත්ඩේ ට්‍රීට් එක දුන්නේ අපේ තාත්තිගේ ආකි කෙනෙක්ගේ පුතෙක්. ඒ කියන්නේ මගේ කසින් කෙනෙක්. ඔය ඉන්නේ එයාගේ වයිෆුයි තමයි. ඒගොල්ලන්ට ගොඩාක් thanks. මේ හොටෙල් එකේ කරන්න ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. බාස්කට්බෝල්, බැඩ්මින්ටන්, ටෙනිස්, ලොකු ස්විමින් පූල් එකක්, වගේම කිඩ්ස් ප්ලේ ඒරියා එකකුත් ඒ අතර වෙනවා. මේගොල්ලන්ගේ ඩේ අවුට් පැකේජ් එක per person රුපියල් 6500යි. ඉතින් ගොඩක් ඇක්ටිවිටීස් උත් තියෙන නිසා මේක ලොකු ගෲප් එකකට උනත් රෙකමන්ඩ් කරන්න පුළුවන්. So thanks for watching.